මහජන ආරක්ෂක පද්ධතිය. විශේෂයෙන්ම අපි ගිනිවීමේ ඒකකයක් අයගත්තා මුගක් අයව ප්‍රාදේශ සභාවට ගිනිවීමේ ඒකයක් කරන්න පුළුවන් කියලා. ප්‍රයිස් පන්තිදා පැහැදිලිව තියෙනවා. ප්‍රයිස් සභාව අනුමතයෙන් ගිනිවීමේ ඒකයක් පවත්වන්න පුළුවන්. අපි මේක කරුණු මේ කිසිම කරුණක් සමහර අය මෙවුවා මුගක් අය මේ කරුණු දැනගන්නේ කලින් හිටිය සභාපතිගෙන් හරි එහෙම නැත්නම් ලේකම්ගෙන් හරි කවින් අහලා බලන නිසා මේ පනදාන නීතිය තනෝනේ මේවා කියවලවත් එහෙනම් මම හුඟක් වෙලා අහද්දී ඒගොල්ලෝ කිව්වා මහානගර සභාව තමයි ගිනිමි මේක පවත්වන්නේ කියලා. නමුත් ප්‍රයිස් සභාව මුදලේ යටතේ පන්තිය පැහැදිලිලා දක්වලා තියෙනවා. අර මුදලේ මුදල පෙන් කරන්න පුළුවන් ගිනිමි මේක. විශේෂයෙන්ම ව්‍යාපාරික සංගමයක් ව්‍යාපාර සංගමයක් තියෙනවා. ඒ සමාජිකයන් එහි ඉන්නවා. ඒ වගේ අයගේ සහයෝගය ලබාගෙන විශේෂයෙන්ම දානපතිකින් ඔවුන්ගේ සහයෝගය ලබාගෙන අපිට ගිනිමි මේකක ප්‍රයිස් සභාව වගේ අපි පවත්වන්න ගියොත් මොකද ප්‍රයිස් සභාව කියන්නේ මුදල් ලබා ගැනීම ලාභ ලබා ගැනීම ආයතනයක් නෙමෙයි මහජන සේවය ස්ථානය. ඉතින් අපි ගිනිමි මේකක වද්දා බින්දිය අපිට වීඩියෝ ගන්න පුළුවන් නම් මම හිතන අපිට විශාල හානියක් වෙලකමාට පස්සේ කියන දුක්ඛයට වඩා අපිට පුළුවන් අපිට මුල් කල්ැතුවම අපිට අපේ ආරක්ෂිතව අපේ ජනතාව ආරක්ෂිතව තියාගන්න පුළුවන් ගිනිමි මේක උපයෝගවත්. ඒ වගේ විශේෂයෙන්ම අපි දන්නවා විශාල ප්‍රශ්නයක් තමයි අපි මම දන්නවා ඔය ව්‍යාපාර සංගමවලින් අපි පොලිසියට ඉල්ලීම් කරනවා විවිධ ජංගම වැඩසටහන් පවත්වනවා විවිධ ආර්ශ වැඩසටහන් පවත්වනවා මොනාකිරත් සොරසතුරු උදුරු තියෙනවා. අපි දන්න දිනු රටවල විශේෂයෙන්ම ඔය පොලිසිය සහ ආර්ශ කණ්ඩායම් කටයුතු කරන්නේ CCTV පද්ධතිය හරහා. පොලිසිය පේන්නේ නැහැ. නමුත් CCTV පද්ධතිය මගින් නියාමනය කරනවා. අපිට පුළුවන් නම් විශේෂයෙන්ම ප්‍රධාන මාර්ගවත් ස්වයං මාසල්මතර ප්‍රධාන මාසන්දියල CCTV පද්ධතිය. ඒ වගේම අපිට ආලෝක පද්ධතිය විශේෂයෙන්ම අපි දන්නවා මේ ප්‍රදේශ සම්බන්ධ ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ආලෝක කරද්දී මේ විදුලි පාදන් නිමන්නේ නැහැ කියලා. නමුත් අපේ සෙන්සර් එකේ විදුලි දැන් අපි මේ විදුලි ලයිට් බෝඩ් ඔක්කොම වැහෙන්නේ සෙන්සර් එකේ. අපිට ඒක එළිය වැටෙනකොට රාත්‍රී වෙනකොට ඔටෝම ඒක විදුලිය පහන් දිවෙනවා. ඉතින් අපිට සෝලර් බලය අපේ සූර්ය බලය සහ අපේ සෙන්සර් එකකින් පුළුවන් නම් ලයිට් ඕනිමෙන් හදාගන්න අපිට පුළුවන් විශේෂයෙන්ම ඔය වීදන් ඉන්දර ඒ සඳහා අපි විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි දැන් නීති සම්පූර්ණ අපි ව්‍යාපෘතියක් තියෙන ව්‍යාපෘතිය යටතේ අපි මහජනතාව දැනුවත් කරගෙන විශේෂ මිනිසුන්ට නීති පාලනයට දඩුවම් කරනවා මහජනතාව පාලනයට සම්බන්ධ කරගෙන උන් දැනුවත් කරගෙන මේ කටයුතු කරන බලාපොරොත්තු වෙනවා.